ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද මම ඔයාලට අලුත් විදිහේ ස්පන්ච් එකක්, මෆින් එකක් හදාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මම මේ අද බ්ලූබෙරි වලින් තමයි මේ මෆින් එක හදන්නේ. ඉතින් රස මේ බ්ලූබෙරි මෆින් එක හදාගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. ඉතින් බලන්න හරි ලස්සන පාටට තියෙනවා. ඉතින් ඔයාලට බ්ලූබෙරි නැත්තම් බ්ලූබෙරි වෙනුවට චොක්ලට් වගේ දෙයක් උනත් අරගන්න පුළුවන්. මුලින්ම මම මෙතන පාන් පිටි ග්‍රෑම් 250ක් අරගත්තා. කිරි මිලිලීටර 150යි. ලොකු සයිස් බිත්තර 2යි. සීනි ග්‍රෑම් 200යි. තෙල් හරි බටර් හරි දිය කරලා අරගන්න මිලිලීටර 150ක් වෙන්න. ලුණු බොහොමත්ම ස්වල්පයක් අරගෙන තියෙනවා. තේ හැඳි කාලක් වගේ අරගන්න. ඒත් එක්කම බේකින් පවුඩර් තේ හැඳි 2මාරක් තමයි අරන් තියෙන්නේ. දැන් මේ තියෙන්නේ බ්ලූබෙරි. මම මේ සුපර් මාකට් එකකින් තමයි මේ බ්ලූබෙරි අරගත්තේ. ඉතින් ඔයාලට බ්ලූබෙරි වෙනුවට බ්ලූබෙරි නැත්නම් චොක්ලට් එකක් අරගෙන කෑලි කඩලා එහෙමත් නැත්නම් කැමති පළතුරු වර්ගයක් ආදේශකයක් විදිහට අරගන්න පුළුවන්. හැබැයි හැම පළතුරුම අරගන්න බෑ. ලුණු ටිකයි බේකින් පවුඩර් ටිකයි එකතු කරලා මුලින්ම මම මේ පිටි ටික හොඳට කලවම් කරගන්නවා. කලවම් කරලා හැබැයි හොඳට පියනකින් හරි වහලත් පිඟානකින් හරි වහලා තියන්න හුලං වදින්නේ නැති වෙන්න. ඊට පස්සේ මම තවත් බෝල් එකක් අරගෙන මේ බෝල් එකට අපි ගත්තු කිරි ටික ඒ වගේම බිත්තර 2 බිත්තර මම ලොකු සයිස් වලින් අරගත්තේ. මේකේ ග්‍රෑම් 120ක් විතර වගේ බර ප්‍රමාණයක් තිබුණා. ඊට පස්සේ තෙල් හරි බටර් හරි ඔයාලා අරගන්න ಜಾති දෙකෙන් කොයිකුණත් කමන්නේ. මාගරින් හරි බටර් හරි දිය කරලා අරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තෙල් අරගන්නත් පුළුවන්. මේ ටික එකට දාලා මම හොඳට බිත්තර 2 මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 200ත් මෙතනටම එකතු කරලා මේ ටික සීනි ටික හොඳින් දිය වෙනකන් මේක කලවම් කරගන්නවා. දැන් ඔයාලා වැනිලා වගේ දෙයක් පාවිච්චි කරනවා නම් ඔයාලට මේ අවස්ථාවේදී වැනිලා ටිකක් උනත් එකතු කරගන්න පුළුවන් රසය වැඩි කරගන්න. ඊට පස්සේ අපි අර හලලා කලවම් කරලා පැත්තකින් තියාගත්තු පිටි ටික මෙන්න මේ විදිහට මම මේ අපි බිත්තර සීනි කලවම් කරගත්තු මිශ්‍රණයට එකතු කරලා කලවම් කරගන්නවා. ඔයාලට මේ පිටි ටික මුලින් හලලා පැත්තකින් තියලා තියාගන්න මේ වෙලාවේදී එකතු කරගන්නත් පුළුවන්. මම ඔයාලට මේක හලලා අරගත්තු බව පෙන්වන්න ඕන නිසා මම මෙතෙන්දිම මේක පිටි ටික හලලා එකතු කරගන්නවා. මෙන්න මේ වගේ ඉතුරු වෙන කැට ටික ඉවත් කරගන්න එපා. ඒ කැට කියන්නේ බේකින් පවුඩර් කැට වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ටිකත් හොඳට කුඩු කරලා අරගන්න. ඊට පස්සේ මේ ටික පිටි ටිකක් දාලා මෙන්න මේ වගේ පත්තකින් හරි හැන්දකින් හරි එකම පැත්තකට කලවම් කරගන්න. හැම පැත්තටම කලවම් කරන්න එපා. එක පැත්තකට කලවම් කරගන්න. මේ විදිහට හොඳට මේ මිශ්‍රණය කලවම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් බ්ලූබෙරි ටික මෙතනට එකතු කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලා චොක්ලට් හරි මිදි හරි රටේ ඉඳි හරි එහෙම නැත්නම් නට්ස් වර්ගයක් හරි අරගන්නවා නම් ඒ ඕනම අරගන්න වර්ගයක් මෙතෙන්දී ඔයාලට එකතු කරලා කලවම් කරගන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔයාලා පළතුරු වර්ගයක් මිදි වර්ගයක් වගේ අරගන්නවා නම් මේකට මේ පිටි ටිකක් පාන් පිටි ටිකක් මෙන්න මේ වගේ තවරලා අරගන්න. එතකොට ඔයාලගේ මෆින් වල හැම තැනටම විසිරිලා යන්න මේ මෆින් ටික විසිරිලා යනවා. අඩියට බහින්නේ නැහැ. දැන් මේ වගේ තවරලා අරගත්තේ නැති වුනහම මේ මෆින් එකේ නැත්නම් ඔයාලා කේක් එකක් හදනකොට උනත් මේ දාන අමුද්‍රව්‍ය ඔක්කොම අඩියට බහින්නේ නැති වෙන්න තියාගන්න තමයි අපි මේ පිටි චුට්ටක් දාලා කලවම් කරගන්නේ. දැන් ඔයාලට පුළුවන් oven එකත් on කරගන්න සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන oven එක on කරලා තියාගන්න. දැන් මම මේ මෆින් මේ ස්පන්චි ට්‍රේ එකකටම තමයි අද හදාගන්නේ. ඉතින් ඔයාලට ට්‍රේ එකක් නැත්නම් මේකට ආදේශක කප් වලට හරි ස්පන්චි මේ කප් වලට හරි දාගන්න පුළුවන්. දැන් මේ හදාගත්තු මේ ප්‍රමාණයෙන් ඔයාලට කප් 15ක්
18ක් වගේ අතර ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. මේ ට්‍රේ එකට අල්ලන්නේ කප් 12යි. ඊට අමතරව මම තවත් කප් 3කට මේ මිශ්‍රණයෙන් එකතු කරගත්තා. ඔක්කොම මට මේ මිශ්‍රණයෙන් කප් 15ක් හදාගත්තා. ඉතින් සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් ඔයාලා මේක බේක් කරගන්න. මේ තියෙන විදිහට සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් බේක් කරගත්තට පස්සේ ඉතින් මම ඔයාලට එකක් කඩලා එහෙම පෙන්නන්නම්. හරිම ලස්සන පාටට බේක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ කොලේ ඉවත් කරගත්තට පස්සේ අපි හදාගත්තු මෆින් එක. දැන් මම ඇතුළේ ඔයාලට කඩලා පෙන්නන්නම්. ඉතින් අපිත් එක්ක අද අලුතින් එකතු වෙන යාළුවෙක් නම් ආදරෙන් ආරාධනා කරනවා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි එකතු කරන වීඩියෝස් ඔයාලට ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.